ආයුබෝවන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා සමාජ විත් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැම දිනාටම අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බටලන්ද වාර්තාව සහ ඉන් අනාගතයේදී සිදුවෙන්න පුළුවන් සිදුවීම් පිළිබඳව. බටලන්ද වාර්තාව කියන්නේ 1988-89 කාලවකවානුව තුලදී ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීත්වයත් එවකට බලයේ සිටි රජයේ ක්‍රියාකාරීත්වයත් හේතුවෙන් බලයේ සිටි ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වයට හේතුවෙන් සමාජීය බීජන තත්ත්වයක් උදා වුණා. ඒ අනුව 1994 ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණ චන්ද්‍රිකා කුමාරතුංග විසින් ප්‍රකාශයක් නිකුත් කරනවා. තමන් බලයට පත් වුණාට පස්සේ 1988-89 කාලයේදී මරණයට පත් වූ පුද්ගලයන්, අතුරුදහන් වුණ පුද්ගලයන් ආදී පිළිබඳ සොයා බලා ඔවුන්ට සාධාරණයක් ඉෂ්ට කරනවා යන්න ඇයගේ ජනාධිපති වේදිකාවේ කතාබහට ලක්වන මාතෘකාවක්. ඒ අනුව 1994 ජයග්‍රහණයෙන් පස්සේ ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග විසින් 1995 සැප්තැම්බර් 21 වන දින නිකුත් කරන ලද නියෝගයකට අනුව ජනාධිපති පරීක්ෂණ කොමිසමක් මේ සඳහා ස්ථාපිත කරනවා. ඉන් කියවුනේ රාජ්‍ය පොහොර නිෂ්පාදන සංස්ථාවේ බියගම බටලන්ද නිවාස යෝජනා ක්‍රමේ නිවාස තුල තරුණයන්ට වද හිංසා දීම, තරුණයන් මරා දැමීම, අතුරුදහන් කිරීම පිළිබඳව සොයා බලන තමයි මේ පරීක්ෂණ කොමිසම පත් කළේ. කොමිසමේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළේ එවකට අභියාචනාධිකරණ විනිසුරු වුණ ඩී ජයවික්‍රම මහතාත්. කොමිසමේ අනෙක් සමාජිකයා වුණේ මහාධිකරණ විනිසුරු එන්.ඊ. දිසානායක මහතාත්. ඒ වගේම තමයි මේම කොමිසමේ වාර්තා සහ සිදුවීම් විමර්ශනය කරන්න පොලිස් කණ්ඩායමක්ද එහි සාක්ෂි මෙහෙයවන්න කටයුතු කළේ නීතිපති දෙපාර්තමේන්තුව. ඒ අනුව එම වාර්තාව 1998 මාර්තු 26 වන දින ජනාධිපති වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අතට පත් වෙනවා. මෙන්න මේ තමයි බටලන්ද වාර්තාවේ සංක්ෂිප්තය ලෙස අපිට අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. මම වාර්තාවේ අභ්‍යන්තර කරුණු වෙත යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ පිළිබඳව අපි වෙනම වීඩියෝ එකකින් ඔබ හමුවෙම ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. මේ වගේ තොරතුරු කතා කරන අපේ සමාජ විත් YouTube channel එක subscribe කරලා තියාගන්න. අපි මේ වාර්තාවේ අනාගතයේදී වෙන්න පුළුවන් තීරණ පිළිබඳව දැන් කතා කරමු. අල් ජසීරා මාධ්‍ය සාකච්ඡාවකදී රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කරන ලද අදහසක් අනුව බටලන්ද වාර්තාව පිළිබඳව තවදුරටත් සමාජය තුළ කතාබහක් මෑත කාලයේදී ඇති වෙනවා. ඒ අනුව ආණ්ඩුව විසින් ඉදිරියේදී ගන්න පුළුවන් පියවර කිහිපයක් අපි ඉදිරිපත් කරනවා. ඒකේ පළවෙනි පියවර තමයි රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසට දඬුවම් ලබා දෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි මෙම බටලන්ද වාර්තාවට අනුව රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිස චූදිතයන් වැරදිකරුවන් වුණොත් ආණ්ඩුවට එම නිසා මොවුන්ට දඬුවම් ලබා දීමේ හැකියාව පවතිනවා. හැබැයි මෙහි තියෙන ගැටලුව තමයි 88-89 බීසනයේදී ජනතා විමුක්ති පෙරමුණ අතින්ද පුද්ගලයන් මරණයට පත් කිරීම, අතුරුදහන් කිරීම ආදී තොරතුරු රනිල් වික්‍රමසිංහ ඇතුළු පාර්ශ්වය දන්නවා නම් එම තොරතුරු ඔවුන් විසින්ද සමාජගත කිරීමේ හැකියාව පවතිනවා. එම නිසා වර්තමාන ආණ්ඩුවට සාමාන්‍ය ජනතාවගෙන් දැඩි පීඩනයක් එල්ල වෙන්න පුළුවන්. ගෝඨාභය රාජපක්ෂ ගෙදර ගියා වගේ ඔයාලත් මේ වගේ වැරදි කරලා තියෙනවා, ඔයාලත් ආණ්ඩුව ඇතහැරලා යන්න කියන තත්වයකට මේ හැකියාව පවතිනවා රනිල් වික්‍රමසිංහ ගාව යම්කිසි තොරතුරු ප්‍රමාණයක් පවතුනහොත්. ඉතින් මෙන්න මේ කරුණ පිළිබඳ අනිශ්චිතතාවයක් පවතිනවා. ඒ වගේම තමයි රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසට දඬුවම් ලබා නොදීමට මේ ආණ්ඩුව කටයුතු කරන්න පුළුවන්. 88-89 කාලයේදී පුද්ගලයන් මරා දැමීමට ජනතා විමුක්ති පෙරමුණත් හවුල් කියන දේ මුළු සමාජයම දන්න කාරණයක්. ඉතින් මේ තොරතුරු රනිල් වික්‍රමසිංහ ගාව ඔහු විතරක් සහ ජනතා විමුක්ති පෙරමුණ විතරක් දන්න තොරතුරු තියෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ තොරතුරු රනිල් එළියට දාවේ. රනිල් ඇතුළු පිරිස සමාජයට ලබා දෙවි කියන බයක් ආණ්ඩුව පැත්තෙන් තියෙනවා නම් ආණ්ඩුව විසින් රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසට දඬුවම් ලබා නොදීමට කටයුතු කිරීමේ හැකියාවකුත් මේ තුල පවතිනවා. ඒ වගේම තමයි මෙම වාර්තාව නැවතත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා නීතිමය කටයුතු ඉදිරියට අරගෙන ගියහොත් රනිල් ඇතුළු පිරිස නිදහස් වීමේ හැකියාවකුත් පවතිනවා. එසේ නිදහස් වුවහොත් නැවතත් සමාජ තුලින් පීඩනයක් ආණ්ඩුවට එල්ල වෙනවා. ඔයාලා කටින් කියන විතරයි වැඩ කරලා පෙන්වන්නේ නැහැ කියලා. ඉතින් මෙන්න මේ හේතුව නිසාම
බරපතල තත්ත්වයක් ඉදිරියේදී සමාජයේ ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වයට රනිල් වික්‍රමසිංහ පාර්ශවයෙන් විශාල පීඩනයක් එල්ල වෙන්න තියෙන ඉඩකඩ වැඩි මෙන්න මේ වාර්තාව හේතුවෙන්. අපි දන්නේ කුමන ආකාරයෙන් එහි කරුණු පෙළ ගැස්සලා තියෙනවාද කියලා තවමත් ආණ්ඩුව කුමන ආකාරයෙන් මේ පිළිබඳව තියෙන ගණිතද කියලා තාම හරියට මතයක් ඉදිරිපත් කළා නැහැ. අපි බලාගෙන ඉමු මෙන්න මේ වාර්තාවේ ඉදිරි පියවර සම්බන්ධව. ඉතින් අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. අපි බලාපොරොත්තු වෙනවා බටලන්ද වාර්තාවේ අභ්‍යන්තර කරුණු සහ ඉදිරි පියවර පිළිබඳව නැවත ඔබ සමග සුහදව සාකච්ඡා කරන්න.